මීගම කියලා කියන්නේ ඇත්තටම පෞරාණික උරුමයන් රසකින් සමන්විත නගරයක්. මේ හෝරා ස්තම්භයම ඒට කදිම නිදසුනක්. කාල් කොටුවට ඔබ සංචාරයේ යෙදිලා ඇති. ඒ වගේම යාපනයේ කොටුව ගැන ඔබ යමක් අහලත් ඇති. කොහොම වුණත් ඔබ දන්නවද මීගමේ තෙවන් වූ අපූර්ව බලකොටුවක් කියලා. පිටුපසින් තියෙන්නේ එන්නේ අපූර්ව බලකොටුව. මේ තමයි මීගමුවේ අතීතයේ පෘතුගීසින් විසින් ඉදි කරන ලද බලකොටුව. ගාමුණිය සද අපි හොයාගෙන ආවා. ඒ අතීත විරාජමානයන් සංගවාගත් මීගමුවේ බලකොටුව බලන්න. මගේ පිටුපසින් දකින්න ලැබෙන්නේ අන්නේ අපූර්ව බලකොටුව. අතර මේ මීගමුව බලකොටුව කවුද හැදුවේ? අතීතයේ මේ ගොඩනගන ලද්දේ කවුද? මේ පෘතුගීසින් විසින් 1505 දී ලංකාව ආක්‍රමණය කළ ගොඩනගන ලද බලකොටුව වලින් එකක් තමයි මීගමුව බලකොටුව. මේ බලකොටුව පසු කාලීනව ලන්දේසීන්ගෙන්ද සහ ඉංග්‍රීසීන්ගෙන්ද විවිධ ප්‍රතිසංස්කරණයන් වලට ලක් වෙනවා. අතීතයේදී මේ ඉංග්‍රීසීන් විසින් අශ්වගාලක් වගේම කුරුඳු ගබඩා ස්ථානයක් හැටියට භාවිත කරලා තියෙනවා. ඉන්පසු ඔවුන් සිරකරුවන් රඳවා තබා ගන්නා ස්ථානයක් හැටියට මෙය භාවිත කොට තිබෙනවා. වර්තමානයේ වන විටත් මෙය මීගමුව බන්ධනාගාරයට යොදාගෙන තිබෙනවා. ඉතින් මෙහි පිටත සිට මේ ආකාරයෙන් නැරඹීමේ අවස්ථාව තිබුණත් ඇතුළට යාමට නම් ඔබට අවසරයක් ලබා ගන්න පුළුවන්. ඒ අපූර්ව හෝරා ස්තම්භයත් ඔබට මා පිටුපසින් දකින්න තියෙනවා. මේ මාළු කඩේ එහාපසින් තියෙනවා. ආගේ වෙලාවක ඔබත් මෙහි ඇවිත් යන්න අපි ඔබට ආරාධනා කරනවා. තවත් දවසක මෙවැනි වූ මීගමුවේ අපූර්ව ඓතිහාසික උරුමයන් පුන් සොයා ඔබත් එක්ක අපේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන තැනකදී නැවත මුණ ගැසුවා. එහෙනම් අදට සමු ගන්න අවසරයි.